Hi guys, කොහොමද ඉතින්? අදත් ඔයාලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ මේ vlog එකට. ඉතින් මේ vlog එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් අපේ සූර්ය මංගල්‍යය හැදුනේ කොහොමද කියලා. ඉතින් මේකෙදී යාළුවන්ගේ ආතල් සිද්ධි වගේම අපේ බැච් එකේ හිටපු අයගේ කොහොමද මහන්සි වුනේ ඒ ටික ඔක්කොම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. What the hell is even that? හරි මට වැරදුනා තමයි. මෙතනදී ඔක්කොම බලා ගන්න බෑ. මෙතනදී පුළුවන් වීඩියෝ කරපු ටික විතරයි බලා ගන්න පුළුවන්. විශාල කරදරයක් වුණානේ මේක. හරි මම මුලින්ම කියන්නම්කෝ අපිට මොකද්ද මේකද කරන්න තිබ්බේ කියලා. අපිට තිබ්බේ ස්ටේජ් එකේ පිටිපස්ස කොට තමයි හදන්න තිබ්බේ. ඒ කියන්නේ බෑක් ස්ටේජ් එක. IPT එකට තියෙන්නේ මේ ඉන්න අපේ අනිත් සහෝදරයෝ ටික. ඉතින් ඒ සහෝදරයන්ටත් අපේ අවුදෝත්සවේ එක රාජකාරී තිබ්බා. තව කට්ටියකට ඉස්සරහ එන්ට්‍රස් එකේ තියෙන තොරණ ගහන්න තිබ්බා. තවත් කට්ටියකට අවුදු ගැමි ගෙදර ගහන්න තිබ්බා. ඒ වගේමයි මේ ඔක්කොම වැඩ ඇස්සේ අපේ බැච් එකේ හැමෝටම එක නැටුම් පුදු වෙන්නත් තිබ්බා. ඒ කියන්නේ අවුදෝත්සවයේ දවසේ අපේ බැච් එකෙන් අපේ නැටුමක් ඉදිරිපත් කරන්න ඕනලා තිබ්බා. ඒ වගේම අනිත් බැච් වලත් ඒ විදිහටම අදාළව යාළ නැටුම් බාරගෙන තිබ්බා. ඒ ටික යාළ ප්‍රැක්ටිස් කරන්නත් ඕනේ. ඉතින් ඔය ඔක්කොම වැඩ බැලන්ස් කරලා තමයි මේ අවුදෝත්සවයේදී අපේ කොල්ල කෙල්ල ඔක්කොම ටික එකා වගේම වැඩ කරන්නේ. මේ මට දෙයක පෙන්නා මිහින් නියමට අපේ බැච් එකේ අපේ නැටුමට අදාළ වෙන කොල්ලොන්ගේ ස්ටෙප් ටික හදන එක. ඉතින් මෙතන ඉන්න කඩවසම කොල්ල තමයි අපේ නැටුමේ ස්ටෙප් ටික කියලා දෙන්නේ. ඉතින් යා එක්කෙනෙක්ට පුදු කරන එකක් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ බැච් එකේ කොල්ලොන් යා එක එක්කෙනා ට්‍රේන් කරේ. මොන ඇතත් කොල්ලා මාර කට්ටක් කාලා තමයි මේ බැච් එකේ මේ කොල්ලෝ ටික මේකට දාගෙන නැටුම ලස්සන පුදු කරේ. සාමාන්‍යයෙන් දන්නවනේ කොල්ලෙට්ට වැඩක් දුන්නොත් ඒක ලස්සනට කරනවා. ඇත්ත. ඒ වුණත් සාමාන්‍යයෙන් මේක මේ විදිහට කියලා ලේසියෙන් කරන්න පුළුවන් කියලා විදිහක් කිව්වොත් ඒ විදිහ අල්ල ගන්නවා. ඉතින් මෙතනත් තියෙන්නේ මේ ස්ටෙප් ටික 1 2 3 කියලා. සාමාන්‍යයෙන් කඩලා චුට්ටි දෙයක් කරලා පෙන්නලා පොඩි වැඩ කරලා කියා දුන්නා. එච්චරයි. අයියෝ කොහොමද මේ බලන්නේ කොහොමද? ඒකෙන් ඉතින් කොල්ලෝ ටික මේක අල්ලගෙන ලස්සන නටන්න පුදු වුණා. බලමු වලට නැටුමත් බලන්න පුළුවන් වෙයි මේ වීඩියෝ එක ඉස්සරහටම. හරි. ඔය ඔක්කොම වැඩ ඇස්සේ අපේ බෑක් ස්ටේජ් එකේ පුංකාස පාට කරන වැඩේත් ඉස්සරහ යනවා. ඒ ටිකත් වෙන වෙලාවේ තමයි අපේ නැටුම් පුදුනේ සාල්ට වෙලා. මේ ඔක්කොම වැඩ වෙන්නේ අපේ කොල්ලෙක්ගේ බෝඩිමක. ළඟ තියෙන බෝඩිමක් හොස්ටල් එකට. ඉතින් මෙතනත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ තෝරණෙම කෑලි තමයි. ඒ කියන්නේ අපි කොටස් වශයෙන් තමයි මේ තෝරණේ කෑලි තමයි හදාගෙන යන ගමන් කොටස් වශයෙන් තමයි ඔක්කොම ටික වෙන්නේ වැඩේ. හරි. ඔය ඔක්කොම වැඩ ඇස්සේ අපේ ඊළඟ තමයි ආසම් පාර්ට් එක තියෙන්නේ. ඒ තමයි තේ වෙලාව. ඉතින් බැජ් තේ හදන්න ගත්තාම ඕන් තියෙන වැඩ බලන්නකෝ. අපි තේ හදන්නේ තේ කොළ පාට. ස්වභාවික තේ කොළ. විශාල කරදරයක් වුණානේ මේක. මේ කැල නම වොයිස් කරන්න ඕනේ නැහැ. මොකද්ද වෙන්නේ කියලා ඔයාලම බලන් ඉන්නකෝ. හරි ලස්සනයි. very good. උඹලා ටේප් කරගනින් බං අවුලන්නේ. උඹලා ටේප් කරගනින්. ඉතින් එහෙම කව බිස්කට් එක ඕන් දැන් යනවා. ඉතින් මුකුත් නොවුන ගන්නට අපේ කොල්ලෝ ටික වැඩ කරන මැද්දට බලන් ඉන්නකෝ. කලින් කියන්නේ ඕන් ඉතින් බලන්නකෝ අපේ අර නැටුම් ස්ටෙප් පුදු කරන කොල්ලා ඊළඟට ඔයාලටත් තේ උගුරක් දෙන්න අහනවා. තේ උගුරක් බොනවයි. ඕන්න ඉතින් හා කියලා කමෙන්ට් එකක් දාන්න. මේ මෙයක් ඉන්නා මොන වුණොත් එයා ඒකොත් ලස්සනට වීඩියෝ කරලා තිබ්බා. මං කාටවත් දෙන්න බයින්නේ නෑ. ඉතින් මේ තියෙන්නේ අපේ සහෝදර සහෝදරයන් එයාලා බාරගත්ත නැටුම් පුදු වෙන වෙලාවත්.
ඉතින් මම මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් හැදුවේ කාටවත් අපහාස ගන්න උපහාස ගන්න නෙමෙයි. ඉතින් මේකෙදී යාථාසිද්ධි වගේම අපි කොහොමද මේ වෙලාවල් ගත කරේ කියන එක විතරයි මට මෙතෙන් පෙන්වන්න ඕනේ. ඉතින් මේක වැදියට හිතන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් කොහොම හරි අපේ බෑක් ස්ටේජ් එකේ වැඩේ යන අතරෙම අපිට බෑක් ස්ටේජ් එක ගිහිල්ලා හයි කරන්න කණු වුණා. ඉතින් කණු කපන්න අපි රෑ ජාමෙන් මෙන්න මෙහෙම තමයි ඉතින් වැට්ටික උනේ. ඉතින් මොනවා වුණත් එදා දවසේ රෑ නම් ගොඩම වැස්සා. ඒ වැස්සත් ඇස්සේ තමයි අපේ යාළුවෝ ටික මේ වැඩ කරන්නේ. ඉතින් මේ වෙද්දී අපේ බෑක් ස්ටේජ් එකේ වැඩෙන් 70% වගේ ඉවර කරලා තිබ්බේ. අපිට අන්තිමට ඉතුරුලා තිබ්බේ මෙන්න මේ තියෙන රිජිෆෝම් කොටස් ටික මදින්නයි අන්තිමේට අපේ රෙද්දි ටික ඒ ෆ්‍රේම් වලට හරියටම ගහගන්න විතරයි. ඉතින් මොනවා වුණත් යාළුවෝ ටික එකතු වෙලා මේ විදිහට එකට වැඩ කරද්දි නම් මාරම සතුටක් දැනෙන්නේ. මේ ඉන්න අපේ සුපර්මෑන්. එයාට සුපර්මෑන් පවර් අප් වෙලාවක් තමයි මේ තියෙන්නේ. හරි කොහොම හරි අන්තිමේට අපේ බෑක් ස්ටේජ් එකේ කොටස් වශයෙන් තිබ්බ ඔක්කොම ටික අපි සම්පූර්ණයෙන්ම ඉවර කරලා තිබ්බේ. ඉතින් මේ වෙද්දි අපිට තිබුණේ ඒක සම්පූර්ණයෙන්ම තියලා හරියට මේ කොටස් ටික ගැලපෙනවද කියලා චෙක් කරගන්න විතරයි. ඉතින් ඔයාලා බලන්නකෝ අන්තිමට මෙන්න මේ විදිහට තමයි අපේ ඔක්කොම ටික තිබ්බට පස්සේ පේන්න තිබ්බේ. ලස්සනයිනේ. කොහොම හරි අපේ අවුරුද්දේ ප්ලෑන් කරපු දවස ආවා. එදා පාන්දර තමයි අපි අන්තිමේට මේ ඔක්කොම ටික අරන් ගිහලා හයි කරේ. ඒ හයි කරලා අපි ආයෙත් හොස්ටල් ඇවිල්ලා ලෑස්තිලා ගියා අවුරුද්දේට. ඔයාලා බලන්නකෝ මේ ඉතින් එදා දවස ගෙවුන හැටි. ඉතින් මේ අන්තිමේ තියෙන වීඩියෝ ක්ලිප් එකේ මුල් අයිතිය කාගේද කියලා මම යටින් දාලා තියන්නම්. Welcome to my party, we're just getting started. A life is a dream or a nightmare scarring. Hand me a drink cause I think I'm going all in. Get me a shrink who can catch me when I'm falling. Cover up my scars, flip the handlebars, crashing in my car, wake up in a bar.